90ක් තියෙන මේ ගෑනුන්ගේ මල කොලන් භාවනාවල් හින්දා. එක්ක පිරිමි අන්තයට ගිහින් අර පිළිවෙත් පූජාවට ගියා මේ පිළිවෙත් පූජාවට ගියා. ඒක ජී ජීවිතේ අන්තයට ගොහින් බෑ බලව. අපේ උන් කරාබු දෙකක් ගලවලා මාලෙත් ගලවලා වලලුත් ගලවලා එම්බම් කරෝ හොල්මනෝක දක්කම ගහන්න ඉතින්. ලස්සනට වරේ පන්සල් යනකොට නැද්ද? සෙන් ටිකක් කාලා. ඒකට බාධාවක් නෑ ආස්වාදී විඳින්න නැති එක ගොඩින්. දැන් නෝනා යනවා භාවනාවට. ඒකිට අවුරුදු 42යි කියමු. අනිත්‍යයි කන අනිත්‍යයි නාහි අනිත්‍යයි සියල්ල අනිත්‍යයි සියල්ල අනිත්‍යයි සබ්බේ සංඛාරා අනිත්‍යාති කී ඉඳලා ඔන්න ඒක හැන්දවට ගෙදර යනවා. දැන් කේස අනිත්‍යයි නාහි අනිත්‍යයි කී ඉඳලා යන්නේ මේ. දැන් ගෙදර ගිහින් ඔන්න මේ දැන් ඒක උයන්නේ අනිත්‍ය මෙනෙහි කර කර. තේරෙන්නේ? ඉතින් දැන් කෙල්ල දෙන්න තන ගහකට මැදින් දොර වහලා රැට. අර මිනිහා ඉතෝපිය කාමරේට දාලා දොර වහලා ගෑණි උඩ බලාගෙන ඇහැ අනිත්‍යයි කන අනිත්‍යයි නාහය අනිත්‍යයි පරාලෙත් අනිත්‍යයි කිය ඉන්නවා. අරෝ බලනවා කාත් මට කාත් කවුරුවත් නැහැ දුක සැප මොකක් කියාගන්න. කවුද બોලේ මගේ දුක සැප කියන්නේ ඉන්නේ කියලා වටපිට බලනකොට උලයිට් දානවා නිවනවා අල්ලපු ගෙදර ලොක්කි බලනවා මොකද අර ගෙදර ලයිට් දානවා නිවනවා සිරිලයේ ඉන්නවා කොහොමද නිකන් ඉන්නවා අපරාධි කියන අර කිය අඩුපාඩුව මකනවා ඒ අර කී නිවන් දකින්න ඉන්නේ ඒක ජී ජීවිතේ අන්තයට ගොහින් බෑ බලව දැන් මං කියන්නේ දැන් සීල් ගන්න එනව නේද දස සීල් ගන්න එනකොට පන්සල් යනකොට මේ ලස්සනම වරෙල්ලා දැන් මං හරි ආසයි මේ ඔය ක්‍රිස්තියානි ආගම් වල මම මේ තියෙනවානේ ඒගොල්ලන්ගේ මේ මංගල්‍යේ පල්ලි මංගල්‍යේ මම රැයට හොරෙන් යනවා මංගල්‍යට මිනිස්සු බලන්නේ ඉච්චරකට රසලයි બોලේ ගෑනු දිව්‍ය ලෝකෙන් ආවා වගේ මම නිකන් කියන්නේ ඒ තරම් ලස්සනයි අපේ උන් කරාබු දෙකක් ගලවලා මාලෙත් ගලවලා වලලුත් ගලවලා එම්බම් කරෝ හොල්මනෝක දක්කම ගහන්න ඉතින් ලස්සනට වරේ පන්සල් යනකොට ලස්සන ටිකක් ඇදලා පවුඩර් ටිකක් ගාලා නැද්ද සෙන් ටිකක් කාලා ඒකට බාධාවක් නෑ ආස්වාදී විඳින්න නැති එක ගොඩින් ආස්වාදනීය ජීවිතයක් නේ එහෙම නැත්තම් භාග්‍යතුන් වහන්සේ සිංහලවද සූත්‍රය දේශනා කරයිද වියග්ගපච්ච සූත්‍රය දේශනා කරයිද මේ හඳුරත් එක බණ කියන්න බෑනේ hina වෙනවා දැන් මං කියන එක තේරුණාද ආස්වාදයේ පිරිමි සමහර මේ පෞල් ජීවිත දෙකට වෙලා දික්ක සාධනකට 90ක් තියෙන මේ ගෑනුන්ගේ මල කොලන් භාවනාවල් හින්දා එක්ක පිරිමි අන්තයට ගිහින් අර පිළිවෙත් පූජාවට ගියා මේ පිළිවෙත් පූජාවට ගියා ඔය ඔක්කොගේම වෙන්නේ මොකද්ද සිංහල ජාතිය වඳ වෙන එක බලව අපි මේ අනිත්‍යයට බණ කීකේ ඉඳලා විතරක් බෑ කියන මම මේ සමබර කරගෙන බණ ටික කිව්වේ නැති එකේ භයානක විපත තුල තමයි අපි දැන් ඉන්නේ අපි ඉතින් පිම්බෙනවා කිලෙනවා පිම්බෙනවා කිලෙනවා පිම්බෙනවා කිලෙනවා දැන් පිම්බියන්කෝ තේරුණා මේ කියන්නේ අන්තිමට බැලුවම හැබැයි ඇකිලෙන කම්ම මොකක් කරගෙනත් නැහැ ඇකිලිලා තියෙනවා මොකක් කරගෙන නැහැ මාර්ගඵලයකුත් නැහැ මොකක් නැහැ නිකන් පිම්බිලා ඇකිලිලා කික ඉන්නකන ඉන්නවා මම ඕනම කෙනෙකුට අභියෝග කරනවා සංසභා මණ්ඩපයකට ඇවිල්ලා ඒක එහෙම නෙමෙයි නම් මාත් එක තර්ක කරන්න මම ලෑස්ති එකට මේ ධර්ම සංවාදයක් අද රටට අත්‍යවශ්‍යයි අත්‍යවශ්‍ය මොකද මේ